Hello, welcome back to my podcast. අද මම කතා කරන්න යන්නේ 2026 මේ අවුරුද්ද පටන් අරගෙන මේ දවස් 25ට වෙච්ච දේවල් ගැන කැනඩාව, ඇමරිකාව, චීනය. ඒත් එක්කම අපිට පේන විදිහට ඇමරිකාවේ බලය එන්න අඩු වෙනවද කියන එකත් ගැන අද කතා කරමු. ඉතින් මේ අද පොඩ්කාස්ට් එක ගේන ලොකුම හේතුව තමයි මේ ළඟදී මාක් කානි. ඒ කියන්නේ කැනඩාවේ ප්‍රයිම් මිනිස්ටර් වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් එකේ දුන්න ස්පීච් එක සම්බන්ධයෙන් තමයි අද මම මේ පොඩ්කාස්ට් එක කතා කරන්න හදන්නේ. ඉතින් මේ වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම හිතන්නේ හැමෝම දන්නවා කැනඩාවේ මාක් කානි චීනට ගියා. මාක් කානි චීනට ගියේ 2024 ලිබරල් ගවර්න්මන්ට් එක. ඒ කියන්නේ මාක් කානිගේ තියෙන ගවර්න්මන්ට් එකෙන් ඉම්පෝර්ට් කරන හැම ඉලෙක්ට්‍රික් කාර් එකකටම ටැක්ස් එකක් ගෙවුවා 100%ක. මේ ඩිස්කෂන්ස් වෙන්න කලින් 100%ක ටැක්ස් එක ගහලා තියෙද්දි පොලිස්ටර් වෝල්වෝ කියන කම්පැනිස් වලින් EV cars චයිනා වල ඉඳලා කැනඩාවට ගෙනහලා තියෙනවා. හරි. ඉතින් මේ ඩිස්කෂන් එකෙන් පස්සේ 100%ක ටැක්ස් එක 106කට අඩු කරලා තියෙනවා. ඉතින් මෙතන නෙගෝෂিয়েට් කරලා තියෙන කාර් වෙනුවට කැනෝලා ඔයිල් ඒ වගේ ඇග්‍රිකල්චරල් ප්‍රොඩක්ට්ස් කැනඩාවෙන් චීනට යවන්න. ඉතින් මේක මාර්තු 1 වෙනිදා අපිට බලා ගන්න පුළුවන්. චීනෙන් කියන හැටියට මේගොල්ලෝ ඒ පැත්තෙන් ටැරිෆ් එක අඩු කරගත්ත ගමන් මේ පැත්තට ටැරිෆ් එක අඩු වෙනවා. ඉතින් එහෙම වෙච්ච ගමන් කැනඩාවට චීනේ ඉලෙක්ට්‍රික් කාර්ස් ගේන්න හදනවා. ඉතින් ඉලෙක්ට්‍රික් කාර්ස් කියවහම අපිට ඔලුවට යන්නේ BYD වගේ කාර්ස්. හැබැයි BYD වලට අමතරව ගොඩක් තව මම හිතන්නේ කම්පැනි 100ක් විතර තියෙනවා ඉලෙක්ට්‍රික් කාර්ස් විකුණන චීනේ. ඉතින් මේ ඔක්කොම කැනඩාවට එන්න බලනවා. 49000යි අවුරුද්දකට ඒගොල්ලෝ ලිමිට් කරන්නේ ඉලෙක්ට්‍රික් කාර්ස් චීනෙන් ගේන. ඉතින් මේ 49000 අවුරුදු 5ක් ඇතුළත 70000කට වැඩි වෙන්නත් ඉඩ තියෙන හැම අවුරුද්දෙම ඉම්පෝර්ට් කරන. ඉතින් මෙහෙම වුණාම ලොකුම බලපෑම එන්නේ මොකටද කියන එකත් අපිට ක්ලියර්ලි පේනවා. දැන් ටෙස්ලා වගේ කම්පැනි එකක් ටෙස්ලා වල සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවා චීනෙන් ඉම්පෝර්ට් කරන. එහෙම වුණාම ටෙස්ලා එකට ලොකු කම්පිටිෂන් එක මෙතනින් ඇති වෙනවා. මෙතන මේ ඉකොනොමි ෆෝරම් එකට කලින් මේ හිම දෙයක් උනේ ඇයි? ඒක ඇත්තටම උනේ කානින් පොඩි අපර් හෑන්ඩ් ප්ලේ එකක් දැම්මා මෙතන. මොකද එයාට එතන නෙගෝෂিয়েට් කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එකක් හදාගන්න තමයි මට හිතෙන්නේ කානි වගේ දෙයක් කරේ. ඉතින් ඒත් එකම කානි ගිය අවුරුද්දේ දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් එකපාරටම ටැරිෆ් ගහලා බය කරන හින්දා මාක් කානි කරන දේ තමයි ගොඩක් රටවල් වලට ගිහලා නෙගෝෂিয়েට් කරනවා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් ගහන්න. ඒත් එක්කම දැන් උදාහරණයකට ඉන්දියාවත් එක්ක කියලා කතා කරලා තිබ්බා එක ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් මූව් කරන්න. හරි අපි දැන් යමු එලිෆැන්ට් ඉන් ද රූම්. එහෙම නැත්නම් මෙතන තියෙන ලොකුම ප්‍රශ්න ගැන කතා කරන්න. ඉතින් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඕනම රටක් බය කරන්නේ කොහොමද? අපි ඕගොල්ලන්ට ටැරිෆ් ගහනවා කියලා. ඉතින් මෙන්න මේ ෆැක්ට් එක හයිලයිට් කරගෙන වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් එකේ මාක් කානි ස්පීච් එකක් දුන්නා. මම හිතන්නේ මේ වීඩියෝ එක බලන හැමෝම ඒ ස්පීච් එක මුලින්ද ළඟ එකක් බලලා ඇති. එතන මාක් කානි කතා කරපු පහක් මම හයිලයිට් කරන්න මම එතනින් එහාට වැඩි යන්නේ නැහැ. මොකද හැමෝම බලලා තියෙන නිසා. මේ කානිගේ ස්පීච් එක බැලුවොත් එimhe අපිට හොයාගන්න පුළුවන් එක දෙයක්. එයා ඒක සෙන්ට්‍රලයිස් කළා තමයි අනිත් ඔක්කොම ෆැක්ටර්ස් කියන්නේ. ඒක තමයි සීතල යුද්ධයෙන් පස්සේ නැත්නම් කෝල්ඩ් වෝර් වලින් පස්සේ ලොකු රටවල් ඔක්කොම රෙස්පෙක්ට් කරා බෝඩර්ස් ඉන්ටර්නැෂනල් ලෝස් ඊට පස්සේ ඉන්ටර්නැෂනල් ටෙරිටරිස් වලට. හැබැයි දැන් ලොකු රටවල් ඒ කියන්නේ ඇත්තට මේක කියන්නේ නැතුව කිව්වේ ඇමරිකාව වගේ රටවල් ඒක එහෙම දැන් රෙස්පෙක්ට් කරන්නේ නැහැ. ඔතෝදම උදාහරණය තමයි වෙනෙසුවෙලා ජනාධිපති ගිහිල්ලා එකපාරටම අරගෙන ආවා. ඉතින් ඒ වගේ දේවල් හින්දා ඉන්ටර්නැෂනල් ලෝ කියන එක දැන් එයා කියනවා ලොකු රටවල් රෙස්පෙක්ට් කරන්නේ නැහැ කියලා. මෙන්න මේක සාධක කරගෙන තමයි යා අනිත් ඔක්කොම ෆැක්ටර්ස් කියන්නේ. ඊට පස්සේ යා තව දෙයක් කියනවා. යා කියනවා දැන් මේ සිස්ටම්ස් ඉවෝල්ව් වෙන්නේ නැහැ. මේ සිස්ටම්ස් ග්‍රෝ වෙන්නේ නැහැ. මේ හැම සිස්ටම් එකක්ම දැන් කැඩිලා තනියෙන් දුවන දෙයක් වගේ තමයි එයා එතන අදහස් කරන්නේ. ඊට පස්සේ තව දෙයක් තමයි එයා කියන දැන් පොඩි රටවල්. දැන් උදාහරණ ගත්තොත් එහෙම කැනඩාව කියන එක මිඩල් රටක් කියලා තමයි එයා එතන එයාගේ ස්පීච් එක කතා කරන්නේ. දැන් පොඩි රටවල් කියවම උදාහරණ ගත්තොත් එහෙම ලංකාව වගේ රටක් ඉකොනොමි එක වෙන රටවල් එක බලනකොට සාපේක්ෂව පොඩි. ඒ වගේ රටවල් වල ලොකුම ප්‍රශ්න තමයි ටැරිෆ් ගහනවා කිව්වොත් එහෙම ටැරිෆ් එකක් ප්ලේස් කරනවා කිව්වොත් එහෙම ඒ ඉකොනොමි එක ගොඩක් වෙලාවට කොලැප්ස් වෙනවා ලොකු රටවල් ටැරිෆ් එකපාරට ගහපු ගමන්. ඉතින් මේ වගේ දේවල් වල හින්දා කාණේ කියන්නේ දැන් හොඳම වෙලාව තමයි තමන් වෙන රටවල් එක ගිහලා කතා කරගෙන ඩිස්කෂන්ස් එන්න ලොකු රටවල් වල විතරක් ඩිපෙන්ඩ් වෙන්න එපා. පුළුවන් තරම් මාකට් එක ග්‍රෝ කරන්න ඉන්ටර්නැෂනල් කියන එක තමයි මට නම් මේ ස්පීච් එකෙන් තේරුම් ගන්න පුළුවන් උනේ. ඒත් එක්කම තව දෙයක් තමයි මට තේරුම් ගන්න පුළුවන් වෙච්ච කාණි කියන හැටියට රූල් බුක් එකක් නැහැ. ඒ කියන්නේ දැන් එකපාරටම ඇමරිකාවට හිතනොත් එහෙම ටැරිෆ් එකක් ගහනවා කියලා ඒකෙන් ඒ ඉකොනොමි එක කඩා වැටෙන්න තරම් ලොකු ඩිසාස්ටරයක් වෙන්න පුළුවන් තරම් ටැරිෆ් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. දැන් උදාහරණ ගත්තොත් එහෙම 100%ක ටැරිෆ් එකක් ගහුවොත් එහෙම කැනඩාවේ ඉඳලා එන ඇමරිකාවට ඕනම ප්‍රොඩක්ට් එකකට හරි සර්විස් එකකට හරි ඊට පස්සේ ඩිමාන්ඩ් එක නැති වෙනවා. ඩිමාන්ඩ් එක නැති වුණාට පස්සේ ලොකු ප්‍රශ්නයක් එනවා කැනඩාවේ ඉඳලා යන ප්‍රොඩක්ට්ස් වලට. කානි මේ වගේ ස්ටේට්මන්ට් එකක් දෙන්නේ කැනඩාවේ ලොකුම එක්ස්පෝර්ට් වෙන්නේ ප්‍රොඩක්ට්ස් ඇන්ඩ් සර්විසස් US වලට. 75% කැනඩාවෙන් එළියට යන්නේ ඔක්කොම යන්නේ ඇමරිකාවට. ඉතින් මේ වගේ සිටුේෂන් එකක ඉන්නකොට මේ වගේ ස්ටේට්මන්ට් එකක් දෙනවා කියන්නේ
මාක් කානයට වෙන බැකප් ප්ලෑන් එකක් ඇති කියලා අපි හිතනවා. ඔගොල්ලෝ දන්නවා 2008 ග්ලෝබල් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක් වුණා. ඉකොනොමික් ක්‍රයිසිස් එකක් වුණා. මෙතනදී 2008 බැංක් ඔෆ් කැනඩා වල ගවර්නර් ඉඳලා තියෙන මාක් කානි. ඊට පස්සේ ඉස්සෙල්ලා බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් වලත් ගවර්නර්ලා ඉඳලා තියෙනවා. ඒ තරම් ඉකොනොමි එක ගැන. ඊට පස්සේ ඉකොනොමි එක කොහොමද රන් වෙන්නේ කියලා නොලෙජ් එකක් තියාගෙන අර වගේ ස්ටේට්මන්ට්ස් එනවා. කියන්නේ වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් එකක අනිවාර්යයෙන්ම එයාට ප්ලෑන් එකක් ඇති. ඇයි එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් එකපාරට මේකට රියැක්ට් වෙන්නේ? ඉතින් එතන ලොකුම හේතුව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් හිතනවා මේ චීනය එක විදිහක් චීනයේ දාන එක ප්ලෑන් එකක් තමයි කැනඩාව හරහා ඇමරිකාවට US වලට ප්‍රොඩක්ට්ස් එවන කියලා. දැන් 75% කැනඩාවෙන් ඇමරිකාවට යනවා කියන්නේ ට්‍රම්ප් හිතනවා මේක එක විදිහක් චීනේ සමහර විට දැන් චීනට කෙලින්ම එවන්න බෑනේ මේ කැනඩාවට ප්‍රොඩක්ට්ස් මොකද ටැක්ස් ගහනින්ද. ඉතින් ට්‍රම්ප් හිතනවා මේක එක විදිහක් කැනඩාව හරහා චීනෙන් ප්‍රොඩක්ට්ස් එවන කියලා. ඉතින් මේකින්ද තමයි මම හිතන්නේ මට පේන විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් මෙච්චර රියැක්ට් කරන්නේ මේ වගේ ස්ටේට්මන්ට්ස් දෙනකොටත්. මේක ස්ටේට්මන්ට් එකකට වැඩිය මේක නිකන් මිසයිල් එකක් වගේ. මොකද මේකෙන් ලොකු ඩැමේජ් එකක් වුණා. ඒ ඩැමේජ් එක උනේ ට්‍රම්ප් අනිත් පැත්තට කියන දේවල්. දැන් ට්‍රම්ප් කියනවා මේ වගේ දෙයක් වුණොත් එහෙම කැනඩාවෙන් එන හැම ප්‍රොඩක්ට් එකකටම 100% ටැක්ස් එකක් ගන්නවා කියලා. ඉතින් ඒ 100% කියන්නේ බිලියන ගානක ලොස් එකක් වෙන්න පුළුවන් කැනඩාවට. ඊට පස්සේ මෙතන හොඳම දේ තමයි ට්‍රම්ප් කියනවා if governor කානිව ට්‍රම්ප් සලකන්නේ කානි ඇමරිකාවේ වෙනම ස්ටේට් එකක ගවර්නර් කෙනෙක් හැටියට තමයි සලකන්නේ. ඉතින් යා ඉස්සෙල්ලා මේක ට්‍රූඩෝටත් කිව්වා ගවර්නර් ට්‍රූඩෝ කියලා. දැන් කියනවා ගවර්නර් කානි හිතනවා නම් මේක හොඳම මේක විදිහක් ඩ්‍රොප් ඔෆ් පොයින්ට් එකක්. ඒ කියන්නේ චීනෙන් එන ප්‍රොඩක්ට්ස් වලට ඩ්‍රොප් ඔෆ් පොයින්ට් එකක් වෙන්න කියලා ඒකට ඉඩ තියන්නේ නැහැ කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ. ඊට පස්සේ අද මාක් කානි කියලා තියෙනවා අපි ඇග්‍රීමන්ට් එකක ඉන්නේ US කැනඩා මැක්සිකෝ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකක ඉන්නේ. අපි වෙන එක්කෙනෙක් වෙන රටක් එක්ක පාර්ට්නර් වෙනවා නම් අපි මේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකේ තියෙන කන්ඩිෂන් එකට අනුව අපි ඔයගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ කියලා මාක් කානි කියනවා. ඉතින් මාක් කානි හදන්නේ දෙපැත්තම බේරගෙන මම හිතන්නේ මේ ගේම් එක ප්ලේ කරන්න. හැබැයි අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ කැනඩාව අමතක කරන්නකෝ. ඇමරිකාවේ තියෙන බලය එන්න අඩු වෙනවද කියන එක තමයි ඉකොනොමිකලි මෙතන අපිට තියෙන ලොකුම ඩවුට් එක. මොකද අපිට පේන විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ට කරන්න පුළුවන් එකම අප හැන්ඩ් එක තමයි වෙන රටවල් එක්ක ටැරිෆ් කියන අප හැන්ඩ් එක තමයි ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මට හිතෙන්නේ මේ සතිය ගොඩක් තීරණාත්මක වෙයි මේ ටැරිෆ් ගේම් එකත් එක්ක. මේක ඇත්තටම මම වැඩ කරන කම්පැනි එකත් මේකට ගොඩක් ඩිපෙන්ඩ් වෙනවා. අපි බලමු මොකද ඉස්සරහට එන්නේ කියලා. මේ සතිය ඇතුළත ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සමහර විට කානි ආයි ස්ටෙප් එක පිටිපස්සට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කානි ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක ඉස්සරහට ගෙනියන්නත් ඉඩ තියෙනවා. මොනවා වුණත් රටවල් දෙක අතර ලොකු ඉකොනොමිකලි කන්ෆ්ලික්ට් එකක් ඉස්සරහට ඇති වෙන්න ඉඩ තියෙනවා. හරි එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. මම ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට ගේන්නම් මේක රිසල්ට් එක මොකක්ද වෙන්නේ කියලා. ඒත් එක මම වීඩියෝ එක ඉවර කරන්න ඉස්සෙල්ලා මම කියන්නම් මාක් කානිගේ ස්පීච් එක මම පළලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයගොල්ලෝ ඉන්ට්‍රෙස්ටඩ් නම් ආයෙ මුඩ දාලා බලන්න. මොකද ඒක ඇත්තටම ගොඩක් දේවල් එක ඉගෙන ගන්න තියෙනවා. ඩිප්ලොමැටිකලි යා කතා කරන විදිය සහ යා කතා කරන පැටර්න් එක එහෙම නැත්නම් යා කතා කමියුනිකේෂන් ස්කිල්ස් ගොඩක් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් thanks for watching bye.